චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කර්කටියතු ආම්දරන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සතිපතා පවත්වාගෙන ආපු ඒ ධර්ම දේශනා මාලාවේ මේ සතියේට නියමිත දේශනාව අපට කරන්න කියලා වැඩ සිටින ආම්දරන් වහන්සේලා ආරාධනා කරන්න දුනා. මේ දේශනා මාලාව බුද්ධ රක්කිත ආම්දරන් වහන්සේ පටිච්චසමුප්පාදය සම්බන්ධව කරගෙන ආපු බවත් ඒ වගේම මීට පෙර සතියේ උන්වහන්සේ පැහැදිලි කරා ඒ හේතුඵල ධහමේ තණ්හා පත්‍ය උපාදාන වේදනා පත්‍ය තණ්හා කියන ධර්ම කාරණා සම්බන්ධව අද දවසට નિયમિત මාතෘකාව වෙන්නේ තණ්හා පත්‍ය උපාදානං කියන මෙන්න මේ ධර්ම කාරණා සම්බන්ධව මේ පින්වතුන් දැනුවත් කිරීමයි. ඉතින් පටිච්චසමුප්පාදයේ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ඒ ධර්ම වල සාරය නැත්නම් අනිකුත් හේතු විවිධ හේතු ඇතුව විවිධ සත්පුජ්‍යල භාවයක් තුළ පවතින සංසාර ක්‍රමය මිනිස්සු හඳුනාගත්ත සංසාර ක්‍රමය බුදුහාමුදුරුවෝ සත්පුජ්‍යල භාවයකින් තොරව මේ හේතුඵල ධමයක් අනුව පැවතිලා ඒ හේතු ටික අනුව ඵල ටිකත් හේතු අඩුවීමෙන් ඵල විනාශ වෙන බවත් පෙන්නන ධමයක් පෙන්වුවා. මේක තමයි බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ. එහෙනම් මේ සංසාර දුක කියලා මේ සංසාරගත සත්‍යයට තියෙනවා නම් ඒකත් ඵලයක්. එහෙනම් දුකට හේතුවක් තියෙනවා. ඒ දුක නැති කරන ක්‍රමය ඒ දුක නැති තැන තියෙන ධර්මවල විග්‍රහය. ඒ කියන්නේ සංසාර දුක පවතිනකොට ධර්මයේ තියෙන ස්වરૂපයත් සංසාර විමුක්තිය. ඒ කියන්නේ සංසාර දුක නැති විට ධර්මයේ තියෙන ස්වરૂපයත් දෙකම පැහැදිලි කරන දේශනාව තමයි හේතුඵල ධර්ම. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදේ. ඉතින් ඒ කියන ධර්මයේ විස්තර කරන බුදුහාමුදුරුවෝ පෙන්නන නොයෙකුත් සූත්‍රවල අන්තර්ගත සියලුම ධර්ම කාරණා මේ අංග 12කින් යුක්ත හේතුඵල ධර්ම තුල සංග්‍රහ වෙලා තියෙනවා. ඒකේ අවසානයේ සංග්‍රහ වෙන්නේ සංසාර දුක සම්බන්ධවයි. මේ සංසාරගත සත්‍යය විඳින දුක. ඒක තමයි අර අවසානයේ තියෙන්නේ ජාතිපත්‍ය ජරා මරණ මේ විදිහට. ඉතින් ජරා මරණ දෙක තියෙන හින්දා තමයි සංසාර දුක පවතින්නේ. විද්‍යාමාන වෙන්නේ. ඒ වගේම ඒ දුකේ මූලාරම්භයේ දුකට ප්‍රධාන තම හේතුව අවිද්‍යාව. ඒක තමයි මේ අවිද්‍යාව කියන එක පළවෙනියෙන් අරන් තියෙන්නේ. එහෙමනම් අවිද්‍යාව නැතිවීමෙන් දුක නැති වෙනවා.
අවිද්‍යාව නැතිවීමෙන් නැත්නම් අවසාන ඵලය වන ජරා මරණ නැති වෙනවා. එතකොට අවිද්‍යාවම නැතිවීමෙන් මැද තියෙන දැන් අද මාත්‍රිකා වශයෙන් පැහැදිලි කරන්න තියෙන තණ්හා පත්‍ය උපාදානං කියන කොටස ගත්තත් අවිද්‍යාව නැති තැන තණ්හාවක් නැහැ. ඒ වගේම අවිද්‍යාව නැති තැන උපාදානක් නැහැ. නමුත් අවිද්‍යාව අහක් කිරීම කියන එක සාංශාරිකව රහතන් වහන්සේ මගින් සිදුවෙන සිද්ධියක්. රහතන් වහන්සේ තමයි අවිද්‍යාවම හක් කරගෙන ඉන්නේ. එතකොට රහතන් වහන්සේ අවිද්‍යාවම හක් කරපින්දා මේ හේතුඵල ධර්මයේ සියලුම අංග නිරෝධ තත්ත්වයටපත් වෙලා තියෙනවා. සංසාරයක් හදන්න දායක වෙලා නෙවෙයි. නමුත් රහතන් වහන්සේ වෙන්න කලින් ඒ රහතන් වහන්සේ ආර්ය බවට හැරෙනකොට ඒ කියන්නේ මේ සංසාර විමුක්තිය බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තියේ ආරම්භක අවස්ථාවට එනකොට අවිද්‍යාව නැති උනේ නැතත් සම්පූර්ණ වශයෙන් ඒ මොහොතේ ඒ කියන්නේ ආර්ය තත්ත්වයටපත් වෙච්ච පළවෙනි මොහොතේ ඒ කියන්නේ සෝවාන් වෙච්ච අවස්ථාව. රහතන් වහන්සේ සෝවාන් මාර්ග ඵල කියන ධර්මතාව අවබෝධ වෙච්ච අවස්ථාව. මේ අවස්ථාවේදී අහක් වෙනවා මොහොතකට හරි තණ්හාව. තණ්හාව අහක් වීමෙන් තණ්හාවට පහළ තියෙන ටික සෝවාන් වෙන අවස්ථාවේ ඉවත් වෙලා තියෙනවා. ඒකට තණ්හාවට පහළින් ඉන්නේ මොනවද? තණ්හා පත්‍ය උපාදානං. එහෙනම් තණ්හාව අහක් වෙච්ච මොහොතේ උපාදානයත් අහක් වෙනවා. උපාදානය අහක් වෙච්ච මොහොතේ උපාදාන පත්‍ය භවෝ කියන උපාදානයේ නැති තැන භවයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම භවයක් නිර්මාණය වීමෙන් භවපත්‍ය ජාති. ඒ මොහොතේ නැවත ඉදීමේ හැකියාව ඒ සම්පූර්ණයෙන් අහක් කරලා තියෙන මේ මොහොතට පමණක්. රහතන් වහන්සේ මේ මොහොතට පමණක් නෙමෙයි අහක් කරලා තියෙන්නේ. එතකොට සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ මේ මොහොතේ අහක් කරනවා. ඒ වගේ එතකොට ජාති වල බලයක් නැති වෙනවා සෝවාන් වෙන මොහොතේ. ඒ වගේම ජරා මරණ වල නිසාවෙන් සංසාරයක් හදන තත්ත්වය අහක් වෙනවා. එතකොට ජරා මරණ අහක් වුණා කියන එක නෙමෙයි වෙන්නේ. සංසාරයක් හදන ගතිය අහක් වෙලා තියෙනවා. දැන් මෙහෙම බැලුවම මේ අද මේ පින්වතුන්ට ලැබිලා තියෙන අද මේ දේශනා මාලාවේ සුවිශේෂී තැනක් තමයි මේ තණ්හා පත්‍ය උපාදාන කියන්නේ. එහෙමනම් හැම විටම පෘථග්ජන පුජ්‍යලේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩිීමේ එනත් විදිහට කියනවා නම් ආර්ය ශ්‍රාංග මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට වැඩිීමේ ඒවා තම තමන්ට ඕන විදිහට වැඩිීමෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නපු ශික්ෂා තුන සම්පූර්ණ කිරීමෙන් ඒ පළමුවේ පෘථග්ජන සුතවත් ආර්ය ශ්‍රාවකයා සෝවාන් ආදී මාර්ගයකටපත් වෙන්නේ මෙන්න මේ තණ්හාව ඒ සෝවාන් වෙන මොහොතේ ඉවත් වීම. ඊට පස්සේ යාගේ සෝවාන් ඵලයේදී ඒ ගුණය තියෙනවා. ඊට පස්සේ සෝවාන් ඵලය හැම වෙලෙම සෝවාන් වෙච්ච කෙනාට තියෙන ගුණයක් නෙවෙයි කියලා ධර්මයේ කියන. නමුත් සෝවාන් වෙච්ච පුජ්‍යලයා සෝවාන් ඵලයේ නැත්නම් ඊගාවට නැවත අර තණ්හාවේ සක්‍රීය භාවයකින් යුක්තව ඒ වගේම අවිද්‍යාවේ සක්‍රීය භාවයකින් යුක්තව සංසාරක ස්වરૂපයේම ජීවත් වෙනවා. නමුත් සංසාර ස්වરૂපයේ ජීවත් වෙන ගමම ටික ටික අර මේ සෝවාන් වෙන අවස්ථාවේ ලැබුවා වූ අර තණ්හාව අඩු වෙන ගුණය එයාගේ ජීවිතයට බලපෑම් කරලා ඒ තණ්හාව අඩු තැන්
තව තව ලැබීම, ඒ වගේම බුදුහාමුදුරුවෝ දීපු අර සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවල් වලට නැවත නැවත යොමු වීම මගින් එයාගේ උත්සාහයෙන් යොමු වෙන්න ඕනේ කියලා ධර්මයේ තියෙන්නේ. નિરાයාසයෙන් යොමු වුණොත් එතන සාර්ථක නැහැ, ඉක්මන් වෙන්නේ නැහැ මේ හේතුඵල ධම වැඩිලා සම්පූර්ණ වෙන්න. උත්සාහයෙන් යොමු වුණොත් ඒ ආර්ය පුජ්‍යලයාට ඉක්මනින් අර තණ්හාව අඩුතෙන් ලැබෙන අවස්ථා වැඩි වෙනවා. ඊට අමතරව අර හේතුඵල ධමයේ සඳහන් වන අවිද්‍යාදී ගුණත්, ඒ කියන්නේ නරක ධර්ම වල ක්ෂය වීමක් සිදු වෙනවා. දැන් මේක තමයි මේ විශේෂ සම්දියක් තමයි එතකොට අද මේ පැහැදිලි කරලා දෙන්න තියෙන ධර්ම කාරණය තුල තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මෙතන තණ්හාව කියන එක හේතුඵල ධමයේ විස්තර වෙන ආකාර මොනවද කියලා. දැන් මේ පින්වතුන්ට මීට පෙර දේශනාවේදී මම හිතන්නේ පැහැදිලි කරලා දෙන්න ඇති බුද්ධ ධර්මහඳුරෝ වේදනාව මොන ආකාරයටද හේතුඵල ධමයේ පැහැදිලි කරන්න කියලා. සාමාන්‍යයෙන් නම් ධර්මයේදී අනිකුත් සූත්‍රවල වේදනාව කියන ධම්මය නැත්නම් මේ සිත තුල හට ගන්න චෛතසික ස්වરૂපයක් වේදනාව කියන්නේ. ඒකයි ධම්ම කියන්නේ. මේ ධම්මය හය ආකාරයකින් තමයි හේතුඵල ධමයේ පැහැදිලි කරන්නේ. නමුත් අපි සාමාන්‍ය සූත්‍රවලදී දකින්නේ වේදනාවේ තුන් ආකාරයක්. ඒ තුන් ආකාරයේම තියෙද්දි තමයි මේ තව විශේෂ විදිහකට මේ හයකට බෙදලා තියෙන්නේ. වේදනාවේ තුන් ආකාරය අවුරුද්ද ගන්න සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව. දැන් ඒ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව ඒ විදිහටම හේතුඵල ධමයේ පැහැදිලි කරනකොට තව මේක කොටස් 6කට බෙදලා වෙන් කරනවා පහසු වෙන්නේ. මොකද සුඛ වේදනාව ඇහැට රූපයක් පේනකොටත් මනසෙකට ඇති වෙනවා. ඒ වගේම දුක් වේදනාවත් ඇහැට රූප පෙනීම තුලත් හට ගන්නවා. උපේක්ඛා වේදනාවත් හට ගන්නවා. මෙතන මේ පොදු වේදනා තුනම සලකන්නේ නැතුව වර්තමාන මොහොතේ තමන්ගේ සංසාරගත ස්වરૂපයේ ජීවත් වෙනකොට එක එක ඉන්ද්‍රිය මගින් ඇති වෙන වේදනාව මුල් කරගෙන තියෙනවා පැහැදිලි කිරීම සඳහා හේතුඵල ධම. ඒ අනුව ගිය සතියේදී මේ පින්වතුන් අහන්න ඇති එහෙමනම් අර ස්පර්ශ පස්සපච්චා වේදනා කියන තැන වේදනා හයක් ගැන පැහැදිලි වුණා කියලා. මොනවද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඒ වගේම ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, අවසානයේ මනෝ සම්පස්සජා වේදනා. ඒකේ තේරුම ඇහැ නිසාවෙන් ඇහැට රූපයක් පේනකොට, ඇහැට අරමුණක් එනකොට, ඒ අරමුණ හරහා හටගන්න වේදනාව චක්කු සම්පස්සජා වේදනා කියලායි හේතුඵල ධමයේ පැහැදිලි කරන්නේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහෙනකොට වේදනාවක් හටගන්නවා අනිවාර්යයෙන්ම. ශබ්දයක් ඇහෙන්න බෑ වේදනාවක් නැතුව. ඒ වේදනාව තමයි එතකොට සෝත සම්පස්සජා වේදනා කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් ඔය ආකාරයටම උපත් ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය හයින් එක ඉන්ද්‍රියකින් අරමුණක් එනකොට ඒ අරමුණ හරහා හටගන්න වේදනාව අර පස්සපච්චා වේදනා කියන තැන හය ආකාරයෙන් මතක් කරා. එතකොට ධර්මානුකූලව තව විස්තර දැනගන්නකොට මේ හේතුඵල ධම ඉගෙන ගන්නේ ශ්‍රාවකයෝ පිළිගන්න වෙනවා. ඇහෙන් එන අරමුණේ එතකොට වේදනාවක් හටගත්තට අර මූලික સિદ્ધාන්ත අනුව ඒ වේදනාව කොටස් තුනකට බෙදෙනවා.
ඒ කොටස් තුන මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එහෙමනම් දැන් කනෙන් හටගන්න වේදනාව හේතුඵල ධර්මයේ හඳුන්වන්නේ තනි එකක් විදිහට සෝත සම්පස්සජා වේදනා. ඒකත් සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා තුනට බෙදෙනවා. මේ ආකාරයට ගත්තම ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණක් වෙනකොට පූර්ණ ලෙස වේදනා වර්ග වෙන් කරලා ගන්න පුළුවන් වෙනවා 18ක්. ඉන්ද්‍රිය 6 මාරු කරනවා. ඉන්ද්‍රිය 6න් එන වේදනාව එක එක අරමුණි එකකින් තුන් ආකාරයේ බැගින් තියෙන හින්දා එතන වෙනසක් තියෙනවා. 18 ආකාරයක් ලැබෙනවා. දැන් මේක මම මතක් කරේ තණ්හාවත් මේ ආකාරයට හේතුඵල ධර්මයේ පෙන්නනවා. ඒකින්ද දැන් සාමාන්‍යයෙන් වේදනාව නම් අපි ධර්මයේදී සූත්‍රවල එක එක ධර්ම දේශනාවල බණ පොත්වල ත්‍රිපිටකයේ වෙනත් පැහැදිලි කිරීම වල දකින්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. හේතුඵල ධර්මයේ වේදනාව හඳුන්වනකොට මේ තුනම නොසලකා ඒ වෙනුවට පැහැදිලි කරන්න උත්සාහ කරන් තියෙන්නේ ඇහෙන් ඇති වෙන වේදනාව, කනෙන් ඇති වෙන වේදනාව, නාසයෙන් ඇති වෙන වේදනාව, දිවෙන් ඇති වෙන වේදනාව ඔය ආදී වශයෙන්. ඒ වගේම දැන් හේතු චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන වෙලාවෙ වුණත් තණ්හාව ගැන බුද්ධ දේශනාවල පොදුවේ පැහැදිලි කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාවේ ස්වરૂප තුනක්. ඒතකොට චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදයාරි සත්‍ය පැහැදිලි කරනකොට දුකට හේතුව, සංසාර දුකට හේතුව බුදුහාමුදුරුව පෙන්වන්නේ තණ්හාව කියලා. ඒ තණ්හාව හඳුන්වනකොට පෙන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් මේ පින්වතුන් මේ බණ අහනකොට මතක තියාගන්න ඕනේ හේතුඵල ධර්ම පැහැදිලි කරන අවස්ථාවල තණ්හාව හඳුන්වන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් නෙවෙයි. අර වේදනාව හඳුන්වපු ඉන්ද්‍රිය වශයෙන්. ඉන්ද්‍රිය අනුබද්ධ තණ්හාවක් ගැන තමයි මෙතන කියන්නේ. ඒකේ තේරුම දැන් තණ්හාව 6 ආකාරයෙන් මෙතන පැහැදිලි කරනවා. ඒකට තණ්හාව 6 ආකාරය මොනවද? චක්කු සම්පස්සා වේදනා කියන එක. එතකොට ඒකම තණ්හාව කරනවා. ඇහෙන් එන අරමුණක් අනුව ඒකේ වේදනාව පත්‍ය කරගෙන හටගත්තේ තණ්හාව. ඒකට දෙනවා ඇහෙන් රූප නෙපෙන්නේ රූප තණ්හා. දැන් කනට ශබ්ද නැහෙන්නේ ශබ්ද තණ්හා. නාසයට ගඳ සුවඳනේ දැනෙන්නේ එතන ගන්ධ තණ්හා. එතකොට දිවට රස දැනෙන්නේ රස තණ්හා. එහෙනම් මේ උප්පත්ති ඉන්ද්‍රිය 6න් එන අරමුණේ ස්වરૂපය මත ඒ අරමුණට අනුගතව තණ්හාව පැහැදිලි කිරීමක් තමයි හේතුඵල ධර්මයේ විග්‍රහ වෙන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ දේශනාවල තණ්හාව තුන් ආකාරයෙන් පැහැදිලි කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙමනම් දැන් අපිට මේ හේතුඵල ධර්ම අනුව තණ්හාව ගැන ඉගෙන ගන්න ගියාම තණ්හාවත් 18 ආකාරයක් මෙතෙන්දී දැනගත යුතුයි. ඒ කොහොමද දැනගන්නේ? දැන් ඇහෙන් අරමුණක් වෙනකොට ඒ අරමුණ තුලින් හටගන්නේ තණ්හාව. ඇහෙන් හටගන්නේ අරමුණේ ස්වરૂපය රූපහින්දා, පේන්නේ හැට රූපහින්දා රූප තණ්හා. එහෙනම් රූප තණ්හා කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ කොහොමද? කාම රූප තණ්හාවේ කාම ස්වરૂපය, රූප තණ්හාවේ භව ස්වરૂපය, රූප තණ්හාවේ විභව ස්වરૂපය. ඒ වගේම
දැන් ශබ්ද තණ්හාවත් තුනකට බෙදෙනවා. ශබ්ද තණ්හාවේ භව කාම ස්වરૂප, භව ස්වરૂප, විභව ස්වરૂප. මේ ආකාරයෙන් එතකොට එතනත් 18 ආකාරයක් වෙනවා. එහෙමනම් දැන් මේ තණ්හාව කියන එක වේදනාව වගේ ප්‍රත්‍යක්ෂ දෙයක් නෙමෙයි. දැන් තණ්හාව කිය වේදනාව නම් සුඛ වේදනාව කියන එක උප්පත්ති මිනිස්සෙකුට ඉගෙන ගන්න දෙයක් නෑ. මොකවත් ධර්ම ඉගෙන ගන්න ඕනේ මේක විඳින්න හම්බෙන දෙයක්. ජීවත් වෙනකොට මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව ඒ මිනිස්සයා අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ටික නිසියාකාරව උප්පත්තියෙන් තියෙනවා නම් ඒකෙන් જાතියන් දෙයක් වෙන්නේ නැතුව ಜಾති බිහිරෙක් වෙන්නේ නැතුව අංග විකල තත්ත්ව නැතුව ඒ වගේම දිව නාසය ආදී ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන් වැඩ කරන පුජ්‍යලියෙක් වෙලා හිටියොත් මන්ද බුද්ධික කියන ස්වરૂපය આવොත් මේ මනෝ ඉන්ද්‍රිය සම්බන්ධවත් ගැටලු තියෙනවා. එහෙම නැති මිනිස් ආය තමයි මේ බණ අහන්නේ ඔක්කොම. ඒ වගේ අය තමයි මේ හුඟක් වෙලාවට මේ සමාජය තුළ සක්‍රිය වෙච්ච පුජ්‍යලිය විදිහට මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ. එතකොට ಜಾති අන්ධෙක් හරි බිහිරෙක් හරි ඉන්නවනම් එයාට ඇත්තටම මේ බණ අහීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. මොකද ඇහෙන්නේ නැති නිසාවෙන්. එතකොට ඒක විශේෂයෙන්ම ඒ අය නැතුව සාමාන්‍ය මනුස්සත්වයේ තුළ ජීවත් වෙන කෙනාට එහෙනම් ඇහැට රූපයක් පේනකොට ඒ පෙනීම හින්ද තණ්හාව හට ගන්නවා පේන වෙලාවේ ඒ තණ්හාව කාම තණ්හාව වෙන්න පුළුවන්. ඒ ඇහැට පේන රූපය අනුව ඒ මොහොතේ ඇති වෙච්ච තණ්හාව භව ස්වરૂපي වෙන්නත් පුළුවන්, විභව ස්වરૂපي වෙන්නත් පුළුවන්. තුන් ආකාරයට එතකොට රූප තණ්හාව තුන් ආකාරයකට වෙන් වෙනවා. ශබ්ද තණ්හාව තුන් ආකාරයකට වෙන් වෙනවා. ගන්ධ තණ්හාව තුන් ආකාරයකට වෙන් වෙනවා. රස තණ්හාව තුන් ආකාරයකට වෙන් වෙනවා. මනුස්සයාට මේ. ඒ වගේම කයට ස්පර්ශ දැනෙන එකේ තණ්හාව තුන් ආකාරයකට වෙන් වෙනවා. මනසට ධම්මාරම්මණයක් කියන එක ධම්ම තණ්හා කියලා එතන හඳුන්වන්නේ. ඒ තණ්හාවත් තුන් ආකාරයට වෙන් වෙනවා. දැන් එහෙමනම් මේ කාම තණ්හාව කියන එක හැබැයි රඳා පවතින්නේ මේ පංච ඉන්ද්‍රිය මතයි. ඒ කියන්නේ රූප තණ්හාව කාම භව විභව වෙන්න පුළුවන්. ඒ වගේම ශබ්ද තණ්හාවත් කාම භව විභව වෙන්න පුළුවන්. දැන් ධම්මාරම්මන විතරක් මනෝ ඉන්ද්‍රියෙන් සක්‍රිය වෙන සංසාරගත සත්තුත් ඉන්නවා. මිනිස්සු නෙමෙයි. ඒගොල්ලන්ගේ පංචේන්ද්‍රිය අක්‍රියයි. ඇහැ කන නාසය දිව කය අක්‍රියයි. ඒ කියන්නේ ඉවෙන් අරමුණු ගන්නෑ. එහෙනම් දැන් ඒ සත්‍යය ගත්තොත් කාම ඔය දැන් රූප තණ්හා නැති. එතනින් ගියාම සෝත තණ්හා නැති. එතකොට ජීවහා තණ්හා නැති. ඒ වගේම කාය තණ්හා නැති, ගන්ධ තණ්හා නැති. මේ තණ්හා පහක් මේ හේතුඵල ධාමයෙන් කියන තණ්හා වර්ග 6න් පහක් නැති සංසාරගත සත්ත්ව ස්වરૂපයක් තමයි රූපාවචර සංසාරගත සතු බ්‍රහ්ම කියන සතු. එහෙමනම් මේ බ්‍රහ්ම කියන සතුන් අතර තියෙන්නේ මේ හේතුඵල ධම අනුව එක තණ්හා වර්ගයක්. මොකක්ද ධම්ම තණ්හා. මනෝ ඉන්ද්‍රියට අහුවෙන අරමුණක තණ්හාව ධම්ම තණ්හා. මේ ධම්ම තණ්හා තියෙන තැන කාම තණ්හාවට බලේ නැහැ. එතන රූපාවචර මට්ටමේදී නැහැ. එතකොට ඒක නිසා වෙන තමයි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තත්ත්වයේ ඉන්නේ අය ළඟ භව තණ්හා විභව තණ්හා විතරයි තියෙන්නේ.
එතකොට කාම තණ්හා තියෙන්නේ කාම ලෝකයේ ජීවත් වෙන සත්‍ය අතර කාම ලෝකයේ ජීවත් වෙන සත්‍යයන්ගේ අඩුම ගාන මේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ පංච ඉන්ද්‍රියෙන් එකක් හරි අරමුණු ගන්න ස්වභාවයේ තියෙන්න ඕනේ කාම තණ්හාවට බලයෙන්. මේක මේ මතක් කරේ මේ තණ්හාව ගැන මේ හේතුඵල ධර්මයෙන් පැහැදිලි කරන විස්තරය අනුව අර අපිට හඳුනා ගන්න ටිකක් පහසුවක් තියෙනවා. නමුත් දැන් අපි සාමාන්‍යයෙන් තණ්හාව ගැන වචනයෙන් පැහැදිලි කරනකොට වෙන වෙන ධර්ම කාරණාවලදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට වෙන් කරනවා. මෙතනත් ඒ තුනම තියෙනවා, ඊට වැඩි විග්‍රහයකුත් තියෙනවා. ඒ විග්‍රහය තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ඒ වගේම ධම්ම තණ්හා. එතකොට මේ තණ්හාව කියන ධර්මතාවය අපි දැනගෙන කටයුතු කරන ධර්මතාවයක් නෙවෙයි වේදනාව තරම්. වේදනාව නම් අපිට ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මොකද මිනිස්සෙක් කියලා ඉපදිලා ජීවත් වෙනවා කියන එක හැමදාම දිනපතා මේ ජීවත් වෙන්න ගන්න උත්සාහය තුළ ජීවත් වීම තුළ වෙන සතුත් එහෙමයි සංසාරිකව කොහේ හරි ජීවත් වෙනකොට මේ වේදනාව කියන එක යාට අත්විඳින්න තියෙන දෙයක්. ඉගෙනගෙන කාගෙන්වත් දැනගන්න ඕනේ ප්‍රත්‍යක්ෂව තේරෙනවා. දැන් සුඛ වේදනාව මේකයි, දුක්ඛ වේදනාව මේකයි, උපේක්ඛා වේදනාව නම් හුඟක් වෙලාවට තේරෙන්නේ නැතුව වේදනාවක් තියෙන්නේ මිනිස්සුෙකුට උපේක්ඛා වේදනාව. නමුත් ඒකත් ඔය සුඛ වේදනාවටයි දුක්ඛ වේදනාවයි කියන එක හැම මිනිස්සයාටම තේරෙන එක. සුඛ වේදනාවට අපි කැමති වෙනවා, දුක්ඛ වේදනාවට අකමැති වෙනවා. මේ කැමැත්ත අකමැත්ත ලොකුවට බලපාන ධර්මතාවය තමයි වේදනාව. එමනම් මේ ඇලීම ගැටීම් දෙක නිර්මාණය වෙන්නත් නොඇලීම නොගැටීම කියන දේ නිර්මාණය වෙනකොටත් මේ අපිට තේරෙන වේදනාව එක්ක ලොකු සම්බන්ධයක් තියෙන මේ ධර්මතාවවල. එතකොට ඇලීම නොඇලීම ඒ වගේම ගැටීම නොගැටීම මේවා නිර්මාණය වෙන්නේ එතකොට මේක අනුව මේ වේදනාව අනුව උපදින දෙයක් විදිහටයි බුදුහාමුදුරුවෝ තණ්හාව කියන්නේ. එහෙනම් වේදනා පත්‍ය තණ්හා කිව්වේ තැන තණ්හාව එක තණ්හාවක් තමයි රූප තණ්හා. ඒ රූප තණ්හාව ඇති වෙන්නේ මේ පින්වතුන්ට රූප තණ්හාව ඇති වෙන්න ඕනේ ඇහැට රූපයක් පේන විටයි. ඇහැ වහගෙන හෝ ඇස් අන්ධ වෙලා හෝ ඇස් පේන්නේ නැති රාත්‍රී අඳුරක හෝ මේ ඇහැට රූපයක් පේන්නේ නැති විට රූප තණ්හාවක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ ධම්ම නියාම අනුව චිත්ත නියාම අනුව නැත්නම් අර නියාම ධර්මතා පහ අනුව ඕනම සංසාරගත සත්‍යයේ රූප තණ්හා තියෙන මොහොතක සද්ද තණ්හාව නැහැ. ඒ වගේම රූප තණ්හාව තියෙන මොහොතක ගන්ධ තණ්හාව නැහැ. මේව ගත්තම එතකොට මේ තණ්හා හයක් ගැන කියලා තියෙන්නේ මේ පැහැදිලි කිරීමේදී රූප තණ්හා තියෙන තැන අනික් තණ්හා පහ නැහැ. ගන්ධ තණ්හා තියෙන තැන අනික් තණ්හා පහ නැහැ. මේක ධම්ම ස්වરૂපයක්. තණ්හාවක් ධර්මතාවයක්. ධම්ම නියාමී. දැන් එහෙමනම් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා හරියට ඉගෙන ගත්තේ නැත්නම්. ඒ කියන්නේ දැන් රූප තණ්හාවක් තියෙන තැන සද්ද තණ්හාවක් නැහැ කියන්නේ අපිට මේ දේවල් එකට ක්‍රියාත්මක වෙනවා වගේ තේරුණාට සත්‍ය ලෙස ක්‍රියාත්මක වෙන්නේ
ස්ථාන අවස්ථා දෙකයි. ඒ කියන්නේ මේ මොනවද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඇහැට රූපයක් පේන වෙලාවේ අපිට කනට ශබ්දයක් ඇහෙන්නේ. කනට ශබ්දයක් ඇහෙන්නේ ඇහැට රූපයක් පේන වෙලාවේ. එහෙනම් ඇහැට රූපයක් පේන වෙලාවේ කනට ශබ්දයක් ඇහෙන්නේ නැත්නම් රූප තණ්හාව තියෙන වෙලාවේ ශබ්ද තණ්හාව නැහැ. ඒ කියන්නේ එක අරමුණක් ඇහෙන් රූපයක් පේන වෙලාවේ අනික් අරමුණු සක්‍රිය නැහැ කියන එකයි මේකේ තේරුම. දැන් එහෙමනම් ඇහැට රූපයක් පේන තැන ඇති වෙන රූප තණ්හාව අර කාම තණ්හාවක් වෙන්නත් පුළුවන්, භව තණ්හාවක් වෙන්නත් පුළුවන්, විභව තණ්හාවක් වෙන්නත් පුළුවන්. එතකොට මේ තණ්හාව කාම තණ්හාවක් බවට හැරෙන්න උදව් වෙන්නේ පේන රූපය පේන අවස්ථාවේ ඒ පුජ්‍යලයාගේ ජීවිත රටාව අනුව, ඒ කියන්නේ අතීතය අනුව, ගත කරපු ජීවිතයේ අනුව. එතකොට මේ බෙර සංසාරේ නෙමෙයි මෙතන බලපාන. මිනිස්සෙන් නම් එයා ගෙවපු වයස අනුව කිව්වම හරි. දැන් අවුරුදු 10ක ළමයෙක් නම් ජීවත් වෙච්ච අවුරුදු 10යි අත්දැකීම් මත, ක්‍රියාකාරීත්වයෙන් මත. අවුරුදු 50 ජීවත් වෙච්ච කෙනෙක් නම් ඒ අවුරුදු 50 තුල ජීවත් වෙච්ච ආකාරය අනුව තමයි රූපේ, දැන් පේන රූපය තුල වේදනාව කියන එක සක්‍රිය වෙන්නේ. දැන් ඒක වේදනාව රූප තණ්හාවක් බිහි කරන්න පුළුවන් වේදනාව ඇහෙන් එන අරමුණින් එන්නේ. හැබැයි ඔයදී දැන් පුජ්‍යලය දෙන්නෙක් ගත්තොත් පේන රූපය අනුව ඒ පේන රූපය පේන වෙලාවේ වේදනාව සුඛ වෙන්නත් පුළුවන්. එයාට පේන රූපය අනුව ඒ වේදනාව දුක්ඛ වෙන්නත් පුළුවන්. ඒ වගේම පේන රූපය අනුව වේදනාව උපේක්ඛා වෙන්නත් පුළුවන්. තව මිනිසෙක් ගත්තම ඒ රූපේම පේන වෙලාවක නැත්නම් මේ මොහොතේ පේනුණක් කමක් නැහැ. එකම රූපේ පේනවා මිනිස්සු දෙන්නෙකුට. දැන් මිනිස්සු දෙන්නෙකුට මේ රූප එකම පේනුණාට ඒ මිනිස්සු දෙන්නගේ මේ ජීවිතයේ ගත කරපු චර්යා ස්වરૂපයේ මත පේන රූපේ වේදනාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එකම ගහක් දකින්නකොට මිනිස්සු දෙන්නෙකුට එක මිනිස්සෙකුට ඒකේ සුඛ වේදනාව තියෙන්න පුළුවන්. ඒක මිනිස්සෙකුට දුක් වේදනාව තියෙන්නත් පුළුවන්. තව එක මිනිස්සෙකුට උපේක්ඛා වේදනාවක් තියෙන්න පුළුවන්. නමුත් මෙතන හේතුඵල ධර්මයෙන් ගත්තම ඒක රූපත වේදනා මේ රූප සංපස්සජා වේදනාවක්. ඒ වේදනාව එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ ගෙවපු ජීවිත රටාව අනුව ගෙවපු ආකාරය අනුව එයාට ආවේනික වේදනාවක් බවට හැරිලා. දැන් මේ විදිහමයි කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්ද තණ්හාවටත් ගොදුරු වෙන වේදනාව. තණ්හාව හටගන්නේ වේදනාව තුලින් කියලා ධර්මයෙන් කියනවා. මූලික ප්‍රත්‍ය වේලා තියෙන තණ්හාවට වේදනාවයි. නමුත් එකම ශබ්දය මිනිස්සු දෙන්නෙකුට ඇහෙනකොට ඒ ශබ්ද තණ්හාවෙන් එක වුණාට ඒ මිනිස්සු දෙන්නාගේ ඒ ශබ්ද තණ්හාවේ අන්තර්ගත වේදනාව තුන් ආකාරයෙන් කොයික වෙනවද කියලා කියන්න බෑ. සමාන වෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුට ඇහෙන වචනීය හඬ කෙනෙකුට දුක
කෙනෙකුට සතුටක්, කෙනෙකුට මධ්‍යස්ථ වීම. එතකොට මේ ඇහෙන ශබ්දයේ මත නෙමෙයි වේදනාව හටගන්නේ. ඒ ශබ්දයේ ඇහැපු මිනිස්යාගේ පෙරචර්යාව මතයි. දැන් ওই විදිහට නැතුව මේ පොට්ටබ්බ තණ්හා කියන තැන, ඒ කියන්නේ කයෙන් එන අරමුණේ විතරක් මේකේ වෙනසක් තියෙනවා. කායික අරමුණු වල මේකේ වෙනසක් තියෙනවා. හැමතැනදීම නෙමෙයි, බොහෝ විට පොදු භාවයක් තියෙනවා. ඒ කියන්නේ කාය ස්පර්ශයෙන් ඇති වෙන, ඒ කියන්නේ කාය සංපස්සජා වේදනා කියන තැන මේ වේදනාව දැන් මිනිස්සු දෙන්නෙක් ගත්තොත් කායික සුඛ වේදනාවයි කායික දුක්ඛ වේදනාවයි බොහෝ විට සමානයි. ඒ කියන්නේ දැන් ඕනම මිනිසෙකුට භෞතික පරිසරයෙන් කය පීඩාවටපත් වෙන සීතලක්, ඒ වගේම රස්නයක්, ඒ වගේම මොනවා හරි ස්වභාවික දෙයකින් කයට දරුණු ලෙස පහර වැදීමක් ඔය වෙනකොට රිදෙනවා. ඒක ඒතකොට දෙන්නෙකුට සමානයි. නමුත් ඔය ඔහොම එකක් නෑ. ඇහැට පේන රූපේ, පෙලක් අයට එකම රූපේ පේනවා. එතන ඉන්නවා නම් මිනිස්සු 10ක්. වේදනාව එකම වෙන්නේ නෑ. අර සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ උපේක්ඛා වේදනාව වෙන්න පුළුවන්. ඕකම දැන් මේ වෙලාවෙත් මේ පින්වතුන්ට අයිති. මොකද මේ බණහන තැන එහෙනම් හට ගන්නවා. බණ ඇහෙනවා කියන්නේ කනින් අරමුණු වැඩියෙන් එනවා කියන එක. ඒතර බණ අහන්න උදව් කරගත්ත ඉන්ද්‍රිය වෙන්නේ සෝත විඥානය. එහෙනම් සෝත සම්පස්සජා වේදනා කියන එක දැන් තියෙනවා. බණ අහනකොට හැම වචනයක් ගානෙම හැම හඬක් ගානෙම බණ අහන පුජ්‍යලයාට ශ්‍රාවකයාට සෝත සම්පස්සජා වේදනා එනවා. නමුත් දැන් මේ අහන බණේ තියෙන්නේ එකම දෙයක් අහන්නේ. මෙතන බණ අහන 100ක් හිටියත් 10ක් හිටියත් 15ක් හිටියත් දැන් ඒ අහන අය ඔක්කොම අහන්නේ එක දෙයක්. මොකද මම බණ කියන හාමුදුරුවෝ දේශකයන්න් වහන්සේ කියන්නේ එක දෙයක්. අහන්න අය එක්කෙනෙක් නෙවෙයි අහන්නේ, විශාල පිරිසක්, සමූහයක්. නමුත් ඒ සමූහය තුල ඇහෙන වචනයක් ගානේ එකම හඬ වුණාට, එකම ශබ්දේ වුණාට, එකම සෝත සම්පස්සජ්ජේ වුණාට අහන පුජ්‍යලයානුව සෝත සම්පස්සජා වේදනාව ස්වરૂප තුනකට යන්න පුළුවන්. පෙලක් අයට බණහන එක සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. මේ බණහන කණ්ඩායමේ සමහරුන්ට එක අවස්ථා. එයා තව සමහරුන්ට මේ බණපද අහනකොට ඒ බණහන වෙලාව කාලය තුල දුක් වේදනාව තියෙන්නත් පුළුවන්. මේ කියන්නේ දුක් වේදනාව අනික් කර්මණු වලින් ආපු දුක් වේදනාවනේ. කනෙන් ආපු ශබ්දය අනුව ඇති වෙච්ච වේදනාව. ඒ වගේම උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට බණහන තැනක මේ පින්තුන්ට බණ ඇහිම තුලින් හටගන්න වේදනාව, කියන්නේ සෝත සම්පස්සජා වේදනා, අනික්ව නෙවෙයි. චක්කු සම්පස්සජා නෙවෙයි, කාය සම්පස්සජා නෙවෙයි, ජීවා නෙවෙයි, මනෝ ඒක නෙවෙයි. මේ සෝත සම්පස්සජා වේදනාවම උපේක්ඛා වේදනාව බවට දිගින් දිගට හැරුණොත්, දැන් මෙතන මේ සූම් තාක්ෂණේ ඉඳලා ගෙදර ඉඳලා බණ ඇහුවත් වැඩි වෙලා බණ අහන්න බෑ යාට. මොකද නිින්ද යනවා, නිදිමත වෙනවා. එහෙනම් මේ වෙනසත් වෙන්න මේ වේදනාව බලපාන. නිදිමත හැදෙන්න උදව් වෙන්නේ
වේදනාව ගත්තොත් සුඛ වේදනාව තුළ නිදිමතට බලය නැති තැන. දුක්ඛ වේදනාව තුලත් නිදිමතට බලය නැහැ තීන මිද්දයට. ඒ වගේම තීන මිද්දයට බලය එනවා නැවත නැවත වැඩිපුර වතාවක් අහන ශබ්දයට උපේක්ඛා වේදනාව වීම තුල. එනම් බණ අහන්න ගිහින් නිදි කිරා වැටෙන ස්වરૂපය දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති. ඒක ඉතින් හැමෝටම උදා වෙච්ච දෙයක්, ප්‍රායෝගික දෙයක්, අත්දකපු දෙයක්. ආය ලොකුවට ඉගෙන ගන්න මොකවා මේකේ අමුතු දේවල් නැහැ. ජීවත් වුණාම ඇති. එන මොකවා ඉගෙන ගන්න උවමනා නැහැ මේ වේදනාව ගැන ඉගෙන ගන්න මිනිස්සුන්ට. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනෙත් නැහැ. එතනින් ගියාම දැන් අධ්‍යාපනයේ මොනවා හරි ඉස්කෝලේ ගිහිල්ලා හරි විභාග පාස් වෙන්නේ මොකක්වත් ඕනේ නැහැ. වේදනාව ගැන ඉගෙන ගන්න. වේදනා වර්ග 3. ඒ නිකම් මිනිහෙක් වෙලා ඉපදුනාම මේ මිනිස්සයා ජීවත් වෙනකොට නිකම්ම අවබෝධ වෙන ධර්මතාවය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ රූප තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ විදිහට කියන්නේ මේ පොට්ටබ්බ තණ්හා කියන එක එහෙනම් හැම මිනිස්යාට ටිකක් සමාන වෙහිගෙන යනවා. එයි මේ කයෙන් එන අරමුණේ වේදනා බොහෝ විට සමානයි. මිනිස්සු දෙන්නේ ගත්තොත්. හැබැයි කායික සුඛ, කායික දුක කියන්නේ. දැන් මේක එහෙනම් කාය සංපස්සදා වේදනා සමාන වෙනවා නම් දුක සුඛ හරි නැත්නම් උපේක්ඛා නම් මේක සමාන නැහැ. මේ දෙක හරි සමාන වෙනවා නම් කායික අරමුණෙන් හටගන්නේ තණ්හාවර මේ හේතුඵල ධර්මයෙන් පැහැදිලි කරන්නේ පොට්ටබ්බ තණ්හා. එහෙනම් මේ පොට්ටබ්බ තණ්හා කියන එක මිනිස්සු දෙන්නේ ගත්තොත් සමානතා ගොඩක් තියෙනවා. දෙන්නටම එකක් වගේ දැනෙන්නේ. ඒ වගේම මිනිස්සු 100ක් ගත්තා සම්බන්ධතා තියෙනවා. මේක බෞද්ධ අබෞද්ධ කියනකොට වෙනස් වෙන්නේ. පොට්ටබ්බ තණ්හා. නමුත් රූප තණ්හා බෞද්ධයන්ට සුඛ වේදනාව දැනෙන තැන බෞද්ධ නොවන අයට දුක් වේදනාව දැනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් බෞද්ධ බුද්ධාගම අදහන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන දැන් බෝධිය, ඒක බෝධීන් වහන්සේ, චෛත්‍යානන් වහන්සේ, එතනින් ගියාම පිළිම ගෙවල්, එතකොට බුදු පිළිම, පන්සල්, ඒ වගේම ධර්මශාලා මේවා දකින්නකොට සුඛ වේදනාවයි. නමුත් ඔය සුඛ වේදනාවල එන්න බෑ. මේවා ප්‍රතික්ෂේප කරන මිනිස්සුත් ඉන්නවා. දැන් බෞද්ධයෝ මේවට වන්දනාමාන කරනවා. ඒ වගේම සමහර සමාජ තියෙනවා මිනිස්සුන්ගේ පිළිගැනීම පිළිම වගේ දේවල් වලට ඒ වගේම කෘතිම නිර්මාණය කරගත්ත දේවල් වලට වන්දනා කිරීම වන්දනාමාන කිරීම මිත්‍යා දෘෂ්ටික ස්වરૂපයක් කියලා දාන මිනිස්සු ඉන්නවා. ඒ සමාජයක ඒ වගේ මිනිහෙක් ඉන්නවා නම් එයාට එතකොට ඒ චෛත්‍යයක් දැක්කම බෞද්ධයාට ලැබෙන ඒ රූප සම්පස්සදා වේදනාව සුඛ වේදනාවක් වුණාට ඒ බෞද්ධයෙක් නොවන කෙනෙකුට සමහර විට දුක් වේදනාවක් වෙනවා ඒ දැකීම. ඒ වගේම බෞද්ධ වුණත් තමන්ගේ ඉන්නේ මතය අනුව. දැන් තමන් දරන මතය අනුව. දික්කිය අනුව. පළක් අයට දැන් පන්සල් පේන එක සුඛ වේදනාව. පළක් බෞද්ධයන්ට පන්සල් පේන්න බෑ දුක් වේදනාව. ඒගොල්ලෝ කියන්නේ පන්සල් නැති උනක් කමන්නේ කරන්න තියෙන්නේ අපිට භාවනාවයි. එතකොට අනිත් බෞද්ධයන්ට දකින්නදී ඇහැට පේන දේ අනුව ලැබෙන සුඛ වේදනා පළක් අයට දුක් වේදනා. මේක මාරු වෙන්නත් පුළුවන්. නමුත් මේවා
එහෙම මාරු වෙනවා නිකම්ම මාරු වෙලා යන්නේ නැහැ නේ. දැන් බුදුහාමුදුරුවෝ ගැඹුරු ධර්මයෙන් පැහැදිලි කරනවා වේදනා පත්‍ය තණ්හා. එහෙනම් මේ වේදනාව මතයි තණ්හාව කියන එක ගොඩනගන්නේ. ඒ තණ්හාව කියන එක අපි දන්නේ නැති දෙයක්. මිනිස්සු ජීවත් වෙලා දැන් පොඩි ළමයෙක් නම් සුඛ වේදනාව මුලදී පොඩ හඳුන ගන්න බැරුව යනවා. නමුත් අවුරුදු 4 5 වෙනකොටම ළමයාට තේරෙනවා සුඛ වේදනාව. සැප දන්නවා. දුක් වේදනාවක් දන්නවා. එතකොට සුඛ වේදනාව දුක් වේදනාව අනිවාර්යයෙන්ම අවුරුදු 60 70 වයස වෙද්දී අවුරුදු 100 හමාර වයස ගත වෙච්ච මිනිසයාට තේරෙනවා. නමුත් ළමයෙකුට හෝ වයසගත වෙලා මරලා යන මරණයටපත් වෙන මොහොත ගත්තත් වේදනාව තේරුණාට තණ්හාව තේරෙනවා කියන එකක් බලංගු නැහැ. වේදනාපත්යෙන් තමයි තණ්හාව හැදෙනවා කියලා ධර්මයේ කියන්නේ. නමුත් තණ්හාව තේරුම් අරගත්තේ නැහැ. තේරුම් අරගන්න තරම් සියුම්ම අර වේදනාව වගේ අපිට ප්‍රකට ධම්මයක් නෙවෙයි තණ්හාව. ඒකින්ද තණ්හාව සියුම්ම හොරෙන් වැඩෙන එකක්. එහෙනම් මේ තණ්හාව කියන එක මොන වගේද? බුදුහාමුදුරුවෝ තණ්හාව කියන එක මොන වගේ දෙයක් කරන දෙයක්ද කියලා හඳුනගන්න අර මං මුලින් පැහැදිලි කරපු චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඒ වගේම ගාන සම්පස්සජා වේදනා, ඒ වගේම කාය සම්පස්සජා වේදනා, ඒ වගේම ධම්ම සම්පස්සජා වේදනා. ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු වෙනකොට හටගන්නේ වේදනාව මතයි තණ්හාවේ මූලික ප්‍රභේද ටික ඇති වෙන්නේ. එහෙනම් වේදනාව අනුව තණ්හාව ඇති. නමුත් තණ්හාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. වේදනාව මොකක්ද කියලා අපිට තේරුමක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චතුරාර්ය සත්‍යයේදී සංසාර දුකට හේතුව තණ්හාවයි. ඒක තණ්හාව මොකක්ද කියලා දන්නේ නැති අපිට දුකට හේතුව වේදනාව කියලා බාර ගන්න සිදුවෙනවා. එතකොට මේ නිකන් ඔය දියුණු වෙච්ච වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන් අද නවීන තාක්ෂණ වෙන්න පුළුවන් මේ මිනිසුන්ගා ජාති හොයනවා. මේ තණ්හාව ගැන දැනගෙන නෙමෙයි මේ හොයන්නේ. වේදනාව මත පිටලා. දැන් මේ පින්වතුන්ට නිකන් අත්හිතන්නවත් බෑ. විශ්වාස කරන්නේත් නෑ. දැන් මුළු වෛද්‍ය විද්‍යාවම දුක අණුව තමයි පහළ වෙලා තියෙන්නේ. මේ ලෝකේ පහළ වෙන මොනවා හරි සොයාගෙන තින්නේ දුකට පිළියමක් විදිහට. මිනිස්සු විඳින දුකක් ගැන තේරිලා ඒ දුකට විසඳුමක් විදිහට තමයි යමක් අලුතෙන් හොයාගන්නේ. එන වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තින්නේ ඒකට. දැන් වෛද්‍ය විද්‍යාවේ දුක කියන දෙයක් හඳුන්වන්න තියෙනවා. දැන් රෝග හැදීම දුකක්. දැන් නිරෝගීකම සැපක් කියලා හඳුනගන්න මේ න්‍යාය තමයි වෛද්‍ය විද්‍යාවේ මුල. නමුත් වෛද්‍ය විද්‍යාවේ රෝගී භව නිරෝගී භව මනින්ද ගන්න ඒකකේ මොකක්ද? වේදනාව. එතකොට වෛද්‍ය විද්‍යාවෙන් අපි හිතන වෛද්‍ය විද්‍යාවෙන් කියන දුකට හේතුව මොකක්ද? වේදනාව. එහෙනම් මිනිස්සුන්ට ලෙඩක් හැදුනට ඒ ලෙඩ වර්තමානයේ හෝ අනාගතයේ හෝ දුක් වේදනාවක් නොවුනොත් ඒක ලෙඩක් වෙන්නේ.
ඒකට හඳුනගත්තේ මොකද්ද ලෙඩේ කියලා? ලෙඩ කියලා මිනිස්සු. කායික වශයෙන් ඇති වෙන දුක් වේදනා වර්තමානයේ හෝ අනාගතයේ පහළ වෙන හෝඩුවාවල් ලැබුණත් ඒක ලෙඩක් වෙනවා. දැන් පිළිකාව කායික දුකක් ගේන්නේ නැහැ පිළිකාවක් තිබුණු පළියට මිනිස්සුෙකුට. ඒක උස්සන්න වෙලා අවසානයේ දරුණු කායික දුකක් ගේනවා කියලා තමයි වෛද්‍ය විද්‍යාවෙන් ඒක ඉක්මනින් අහක් කරන ප්‍රතිකාර හොයාගන්නේ. ඒකට දුකට හේතුව වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයක් නෙමෙයි. හේතුඵල ධහමට ගැලපෙන එකක් නෙමෙයි එන වෛද්‍ය විද්‍යාව. හේතුඵල ධහමේ තියෙන්නේ වේදනාව දුකට හේතුව වේදනාව කියන පදනම මත ඇතිවෙච්ච එක. දැන් දුකට මේ වෛද්‍ය විද්‍යාව තියෙන්නේ දුකට හේතුව වේදනාව කියන එක. හේතුඵල ධහම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ දුකට හේතුව තණ්හාවයි. එහෙනම් මේ මිනිස්සු හොයාගන්න අලුත් කිසි තැනක තණ්හාව කියන එකේ සැබෑ අර්ථයක් දැනගෙන හෝ ඒක මත සක්‍රිය වෙච්චි විසඳුම් හොයපු ක්‍රමයක් නෙමෙයි. වේදනාව මත රඳාව වෙච්ච වේදනාව දුකට හේතුව කියන බොරුව තුලින් බිහිවෙච්ච දෙයක්. මොකද වේදනාව නැති තැනක දුකක් නෑ මිනිස්සුන්ට. දැන් ඔය බලන්න ලෙඩ ගැන තියෙන ওই මූල ධර්ම නෙවෙයි කියලා. ඒගොල්ලන්ට ලෙඩක් නෙවෙයි වේදනාවක් කවදා හරි එන්නේ නැත්නම් කායික වශයෙන්. ඒකට බෙහෙත් හොයන්න දෙයක් නෑ. ඉසිතාල ඕනෙත් නෑ. ඒගොල්ලෝ රක්ෂණ දාන්න ඕනෙත් නෑ. ඉතින් ওই විදිහට ගත්තාම මෙතන දැන් අපිට ඉගෙන ගන්න වෙන්නේ එහෙනම් මේ හැඟවෙච්ච වේදනාව කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වේදනාව හේතුවෙන් ඇති වෙන දෙයක් තමයි තණ්හාව. දුකට හේතුව තණ්හාවයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහනේ දුකට හේතුව වේදනාව කියලා. එහෙනම් වේදනාව අහක් වෙන දේවල් කරා කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමට කිසි සම්බන්ධයක් තියෙන්න බෑනේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ වේදනාව අඩු කරන දෙයක් වෙන්න බෑනේ එහෙනම්. වේදනාව වෙනස් කරන දෙයක් වෙන්නත් බෑනේ. සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුنين බලාපොරොත්තු වෙන්නේ එහෙනම් තණ්හාව අඩු කිරීම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ තණ්හාව කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක දැන් තේරෙන්නේ නැති දෙයක් නෙමෙයි. වේදනාව නම් සුඛ වේදනාව දුක්ඛ වේදනාව ওই දෙක හරි තේරෙනවා. එතකොට ඇහැට රූපයක් පේනකොට Tamanට පෙළක් පේන රූප වල සතුටක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි සුඛ වේදනාව. පේන විටම ඇති වෙනවා. පෙළක් රූප පේනකොට පේන විටම දුකක් ඇති වෙනවා. එතකොට මේ එකම දේ දෙන්නේ දැක්කම එක්කෙනෙකුට සුඛ වේදනාව දැනන රූපේ දැකලා ඒ මොහොතේම ඊගාව එක්කෙනාට දුක් වේදනාවක් දැනෙනවා. එකම සද්දේ ඇහෙනවා දෙන්නෙකුට එක්කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සුඛ වේදනාව එක්කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඇහෙන සද්දය අනුව දුක් වේදනාව. එතකොට දැන් ඒ දෙන්නා ගත්තොත් තණ්හාව රඳාපවතින්නේ වේදනාව මත. එහෙනම් සුඛ වේදනාවෙන් බිහි කරන තණ්හාව නෙමෙයි තණ්හාවේ ස්වરૂපය නෙමෙයි දුක් වේදනාවෙන් බිහි කරන තණ්හාවේ ස්වરૂපය. ඔය වගේ දැන් තණ්හාව ભેද වෙනවා මෙතන. නමුත් හේතුඵල ධහමේ තණ්හාව කියන්නේ පැහැදිලි කරන්න යන්නේ 6 ආකාරයකින්. ඒවා තමයි අර රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ගාන තණ්හා, ඒ වගේම ධම්ම තණ්හා. මනෝ ඉන්ද්‍රියට එන අරමුණෙන් ඇති වෙන තණ්හාව ඒකයි. දැන් මේ විදිහට ගත්තොත් හැමදෙනාටම තියෙනවා මේ ගැන සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්. තණ්හාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව දුකට හේතුව වේදනාව කියන බොරුව භාවිතා කරමින් තමයි අපි ජීවත් වෙන්නේ.
තම තමන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් ලෝක සම්මත නවීන තාක්ෂණ වලින් හොයාගත්තේ සත්‍ය කියලා බොරුවට වැටහිච්ච දේ වෙන්න පුළුවන්. ඕකතන දුකට හේතුව තණ්හාව කියලා සලකන මිනිසෙක් ඉන්න බෑ. සමාජයක් තියෙන්න බෑ. පුජ්‍යලේ ඉන්නත් බෑ. එහෙනම් පුජ්‍යලේ හොයා ගන්න අලුත් දෙයක් තියෙන්නත් බෑ. එහෙනම් තාක්ෂණයේ හෝ දියුණු වුණා මිනිස්සු අපි ඉගෙන ගත්ත මේවා අපි දන්නවා මේවා අපි අද තාක්ෂණින් හුඟක් කියලායි වෛද්‍ය විද්‍යාවෙන් පොඩ්ඩක් කියලායි කිව්වට මේ තණ්හාව එක්ක කිසි සම්බන්ධයක් ඔය කිසිම විද්‍යාවක නැහැ. මොකද හැම විද්‍යාවක්ම මිනිසුන්ට වටින්නේ දුකට හේතුව වේදනාව කියන ගුණයයි. දැන් එහෙමනම් දැන් තණ්හාව කියන තැන තේරෙන්නේ නැති තැනක් නම් මේ හේතුඵල ධර්මයෙන් ටිකක් දුරට අපි තණ්හාවේ කෘත්‍ය ගැන හඳුන ගන්න පුළුවන්කම ලබා ගන්න අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුකට හේතුව තණ්හාවනේ. ඒතකොට අපි විශ්වාස කරන්නේ අපිට තියෙන සාක්ෂි තියෙන්නේ අපි පරිහරණය කරන මොනවා හරි දේවල් තියෙන්නේ දුකට හේතුව වේදනාව කියන පදනම මතයි. දුක් වේදනාව දුකයි සැප වේදනාව සැපයි. ඔය පදනම තමයි අපේ පදනම. සමස්ත ලෝකවාසීන්ගේ පදනම මේකයි. එහෙනම් මිනිස්සු විසින් මොනවා හරි අලුත් දෙයක් හොයනවාද? මනුස්සත්වයේ තුල පදනම මේක නම් ඒ හොයාගත්ත දේ තුල තියෙන්නේ ওই දෙයමයි. දුකට හේතුව වේදනාව. දැන් අපිට සිදු වෙනවා එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශ්‍රාවකයාට වඩන්න මේ බණ අහන්නේ ඒවා වැඩෙන්න නෙමෙයි. බණෙන් කියා පැහැදිලි කරන්නේ මේක වැඩිම සම්බන්ධව උපදෙස් මාලාව. මේ තණ්හාව අඩු වෙන තැන හෝ තණ්හාව වැඩි වෙන තැන සත්‍ය ස්වરૂපය හා පැවැත්මේ ස්වરૂප ගැන. දැන් ඔය ආදී වශයෙන් බැලුවම අපිට එහෙමනම් මේ මොකකින්වත් මේ තණ්හාවේ සත්‍ය කතාවක් වේදනාව තරම් ප්‍රකටත් නැහැ අතැඹුලක් වෙන්නේ නැහැ කොච්චර කල් ජීවත් වුණත් කොච්චර දේවල් කරත් කොච්චර දේවල් විශ්වාස කරත් එහෙම වෙන්නේ. එහෙම නිසාවෙන් ධර්මයේ ගැනම අවබෝධ කරගෙන තණ්හාව ගැන බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම කාරණා නැවත නැවත අහලා වැඩි කරගන්න එක විදිහකින් පොඩ්ඩක් මේ තණ්හාව කියන්නේ මොකද්ද කියලා ධර්මානුකූලව අනුමාන ඥානයක් නම් ඇති කරගන්න පුළුවන් එක ක්‍රමයකට. එහෙම නැති වුණක් කමක් නැහැ. මේක නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ පෙන්නන සීල සමාධි ශික්ෂා අනුපිළිවෙලින් ගිහියෝ පැවිදි ශ්‍රාවකයෙක් අකුරට තමන්ගේ ඔය අර තමන් දන්න අධ්‍යාපන ක්‍රමයකින් හෝ මේ දුකට හේතුව වේදනාව කියන බොරුව අතහැරලා ඒකෙම තවදුරටත් වැළලී ඉන්නේ නැතුව ඒකම ආගම කරගන්න නැතුව බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂා පුරුදු කිරීම තුළ ඒ ශ්‍රාවකයාට ඇති කරගන්න පුළුවන් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නන අපි නොදන්න තණ්හාවේ අඩුවීම. මෙන්න මේ තණ්හාව අඩු වෙලා තමයි ආර්ය පුජ්‍යලේ බවට හැරෙන්නේ. වේදනාව අඩු වෙලා නෙමෙයි. වේදනාව වෙනස් වෙලා නෙමෙයි. වේදනාවෙත් වෙනස්කම් තියෙනවා. ඒ වේදනාව මත නෙමෙයි ආර්ය කියන தත්ත්වය රඳවලා තියෙන්නේ. තණ්හාව මතයි. එහෙනම් තණ්හාව කියන්නේ මොකක්ද කියලා අපි මේ පැහැදිලි කිරීම වලින් ඉඟි ටිකක් හෝ අනුමානයක් හදාගන්න ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් මෙතන කියනවානේ බුදුහාමුදුරුවෝ රූප තණ්හා. රූප තණ්හාව කියන්නේ ඇහැට රූපයක් පේනකොට තණ්හාවක් ඇති වෙනවා. ඉන්නේ
ඇහැට රූපයක් පේන වෙලාවක ඇති වෙන තණ්හාව තමයි රූප තණ්හා කියලා බුදුහාමුදුරු නම් කරලා තියෙන්නේ. දැන් ඇහැට රූපයක් පේනකොට වේදනාවක් හටගන්නවා. දැන් වේදනාව අපිට තේරෙනවා. මට දැන් මේ දේ දකිනකොට මට සතුටුයි කියන්න Tamanට තේරෙනවා සතුට ඇති වුණා මේ දෙයක් දැකලා. දැන් උදාහරණයක් විදිහට Tamanගේ ළඟම හිතවත් ඥාතීන් කාලයකින් දකින්න නැතුව දකින්නකොටම සතුටක් ඇති වෙනවා. ඒ සතුට ගෙනාවේ කොහෙන්ද? රූප සම්පස්සදා වේදනා, සුඛ වේදනා. එහෙනම් මේ යාළුවේ දැක්කම ඇති වෙනවා තණ්හාවත් ඔය සුඛ වේදනාව එක්ක ගනුදෙනු කරන සුඛ වේදනාව මතින් ගොඩනැගිච්ච තණ්හා ස්වરૂපය. ඒ වගේම තමන්ගේ හතුරෙක් දැක්කම තමන්ට ඒත් ඇති වෙනවා පෙනීම අනුව ශබ්ද කියන්නේ රූපයක් දකින්නේ ඒ හතුරක් රූපයක්නේ. ඒ රූපයේ නිසාවෙන් ඇති වෙනවා රූප සම්පස්සදා වේදනා. හැබැයි මිතුරෙක් දැක්කම ඇති වෙන්නේ සුඛ වේදනාව, සතුරෙක් දැක්කම ඇති වෙන්නේ දුක් වේදනාව. ඒතර දුක් වේදනාව ඇති වෙන තැන ඒ වේදනාවපත් වෙලක් තණ්හාවක් හට ගන්නවා. දැන් ඒ තණ්හාව හෙව්වොත් අපි මේ තණ්හාව සමාන වෙන්න බෑ. දැන් මිතුරෙක් දකිනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා අපිට ඒක ප්‍රත්‍යක්ෂයි වේදනාව. ඒ සුඛ වේදනාවපත් වෙලා තණ්හාවක් හට ගන්නවා. සතුරෙක් දකිනකොට දුක් වේදනාවක් හට ගන්නවා දැකීම තුලින් ඒකෙනුත් තණ්හාවක් ඇති වෙනවා. මේවා දිහා බැලුවම මේ තණ්හාවේ ප්‍රභේද තව ගොඩාක් එනවා. නමුත් මෙන්න මෙහෙම සරලව ගන්න පුළුවන්. දැන් මිතුරෙක් දැකලා සුඛ වේදනාවක් අපිට එනවා නම් ඒ සුඛ වේදනාව කාම තණ්හාවෙන් ඇති කරන්නත් පුළුවන්. ඒ සුඛ වේදනාවෙන් ගොඩනගෙන තණ්හාපච්චය මේ වේදනාපච්චය තණ්හා කියන තැනදී ඒ සුඛ වේදනාවෙන් ගොඩ ආපු හටගත්ත තණ්හාව කාම තණ්හා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කාම තණ්හාව වෙනකොට ඒ Taman දැකපු එක්කෙනාට ඇලීම කියන කාමච්ඡන්දය සම්බන්ධ වෙනවා. එන කාමච්ඡන්දයෙන් සුඛ වේදනාවක් ගොඩනගන්න පුළුවන්. ඒ කාමච්ඡන්දයේ තුල තියෙන සුඛ වේදනාවෙන් බිහි වෙන තණ්හාව කාම තණ්හාව. එතකොට මෙහෙම වෙන්නත් Taman දකින ඒ හොඳ කෙනා කැමති කෙනා දැන් කාමච්ඡන්දය දෙන්නේ කැමති කෙනාට. කැමති කෙනා සම්බන්ධ කරලා කුසල ඡන්දේ ඇති වෙන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. කුසල ඡන්දය ඇති වෙන්නේ පුජ්‍යලිය දැකලා කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන. ඒ කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන ඇති වෙන තණ්හා මේ වේදනාව සුඛ වේදනාව. මේ සුඛ වේදනාව ඇති වුණොත් එතන කාම තණ්හාව හටගන්නේ. එතන හටගන්නේ භව තණ්හාව. භව කියන්නේ පැවැත්ම පිළිබඳ තණ්හාව. දැන් හතුරෙක් දැක්කම අපිට ඇති වෙන්නේ වේදනා ස්වરૂපය දුක්ඛ වේදනා. දුක්ඛ වේදනාව එක්ක ගන්ධ උපදින තණ්හාව විභව තණ්හාව හැම විට. එහෙනම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ වේදනා දෙක මත රඳවනවා. එතකොට උපේක්ඛා වේදනාව මතත් බොහෝ විට භව තණ්හාව සක්‍රිය වෙනවා කාම තණ්හාව හක් වෙන්න පුළුවන්. නමුත් වෙන දේවල් වෙන්නත් පුළුවන්. මම මේ මූලිකව මේවා ගැඹුරු හින්දා ටිකක් හරි සරලව තේරෙන්න කාරණා ටිකක් කියනවා. එතකොට තව තේරෙන්නේ මොකද්ද මේ තණ්හාවේ කෘත්‍යය නා. දැන් බුදුහාමුදුරු දුකට හේතුව තණ්හාව කිව්වොත් කියලා දේශනා කරාට අපිට තණ්හාව ගැන තේරෙන්නේ නැහැ. අඩු ගන්න දැන්
යාළුවෙක් දැක්කම මට ඇතුනේ දැන් කාම තණ්හාවද භව තණ්හාවද කියලාවත් තේරෙන්නේ නැහැ. සතුටක් ඇති වුණා දුකක් ඇති වුණා කියලා නම් තේරෙයි. මේ සතුට දුක වේදනාවේ ಗುಣ ටික ඔය කියන්නේ. දැන් ඔය ಗುಣ ටිකේ මොකවා සංසාරයක් ගැනවත් සංසාර විමුක්තියක් ගැනවත් කාටවත් निराකරණයක් කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. සංසාරයේ ඔය වේදනාව හින්දා අහුවෙන එකමයි වෙන්නේ. තව සංසාරේ දීර්ඝ කරගන්න මේ වේදනාව උදව් වෙනවා. මොකද සංසාර දුකට හේතුව තණ්හාව හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නන. දැන් අපිට එතකොට තණ්හාව ගත්තොත් එතකොට ඇහැට රූපයක් පේනකොටම දැන් මොකක් හරි කමක් නැහැ. සුඛ වේදනාව ඇති වුණත් කමක් නැහැ පේන දේ. දුක්ඛ වේදනාව ඇති වුණත් කමක් නැහැ. මේ ඒ පෙනීම තුල අපි දකින්න අපිට හැඟෙන පෙනීම හින්දා ඒ මොහොතේ අපි ළඟ අලුත් තුනේ මොනවද කියලා හොයන්න ඕනේ. අන්න ඒක ඇතුලේ මේ තණ්හාවේ සත්‍යේ හැඟ වෙලා තියෙනවා. දැන් පේනකොට සුඛ වේදනාව සැපක් දැනෙන තැන් අපිට තේරෙනවා. මේක දැක්කම දුක සැපයි සතුටුයි මේවා දැක්කොත් දුකයි. දැන් ඒක අපිට තේරෙන්නේ කන්නේ. දැන් ඊගාවට දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මොනවා හරි සද්දයක් ඇහිච්ච තැන මොනවා කුමන හෝ ආකාරයක තණ්හාවක් සක්‍රියයි. වේදනාව තුන් ආකාරයක් වෙන්න පුළුවන් එතන. ඒක තණ්හාව කියන්නේ මොකක්ද කියලා. දැන් බලන්න ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක්. ඊයේ මොනවා කවුරු හරි හම්බ වුණා. හොඳ කෙනෙක් යතුරෙක් හරි මිතුරෙක් හරි. දැන් ඊයේ හම්බ වෙච්ච එක අදටත් අපිට සම්බන්ධයක් තියෙනවා. මෙන්න මේ සම්බන්ධය එක්ක අර වේදනාවට වැඩිය අපි ළඟ වග කියන්නේ තණ්හාවයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට මෙන්න මෙහෙම කතාවක් කියයි. ඊයේ දවල් 2ට අහවලා මට හමු වුණා. වෙලාවක් කියයි අහවලා හමු වුණා. එක්ක හතුරා එක්ක මිතුරා. නැත්නම් මිනිස්සු ඕන තරම් හම්බෙන්න පුළුවන්. ඒක අපිට අලුත් දෙයක් නෑ නේ. එහෙනම් තණ්හාවේ ලොකු දෙයක්වත් නෑ. එහෙනම් අපිට ගොඩාක් ලං වෙලා තියෙන්නේ මතකයට ලොකු උදව්වක් වෙලා තියෙන්නේ තණ්හාවේ යම්කිසි කාර්යභාරය වැඩි වෙච්ච තැන. ඊයේ දවසේ එහෙනම් ඊයේ දවල් 2ට අපිට ඉතුරු වුණු සිද්ධිය දිහා බැලුවම අහවලා මම දැක්කා කියන එක මේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අදට ඉතුරු උනේ දැකපු පුජ්‍යලයේ ඉතුරුයි. දැකපු පුජ්‍යලයා කියන කෙනා කවුද? ඒ තමයි. දැක්කේ කවදද? ඊයේ. එහෙනම් මේ තණ්හාවේ කෘත්‍යය ඒ දකින මොහොතේ දකින පුජ්‍යල භාවයක් නිර්මාණය කිරීම. දකින පුජ්‍යල භාවය කියන එක තමයි දකින මමත්වයන් නිර්මාණය කිරීම. එන ඇහැට රූපයක් පෙනිලා ඒ පේන රූපය අයිතිකාරයා තමන් කරලා දෙන කෘත්‍ය කරන්නේ වේදනාව නෙවෙයි. තණ්හාව. තණ්හාවේ කෘත්‍ය මොකද්ද? ඒ ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන රූපයේ දැක්කේ මම කියලා මමත්වය බලගන්නවන ධර්මතාවයේ තණ්හාව. එහෙනම් අරමුණේ මමත්වය කියන එකයි ධර්මයේදී තණ්හාව කියන්නේ. එහෙනම් සංසාර දුකට හේතුව වේදනාව නෙමෙයි. වේදනාවෙන් හටගත්ත ඒ මොහොතේ ඒ අරමුණේ මමත්වයයි. එහෙනම්
රූප තණ්හා කියන්නේ රූපයක් දකින්න වෙලාවේ බිහිවෙච්චි දකින්න මමත්වයයි. ශබ්ද තණ්හා කියන්නේ සද්දයක් අහන තැනදී බිහිවෙච්චි අහපු මමත්වයයි. දැන් මමත්වය අහක් වුණොත් සද්ද ඇහෙන එක නවතිනවා නෙවෙයි වෙන්නේ. සද්ද ඇහිීමෙන් සංසාරයක් හදන එක නවතිනවා. සංසාරයේ දුකින්ද දුක හදන එක නවතිනවා. ඒකින්ද දැන් බුදුහාමුදුරුවෝම දේශනා කරනවා මේ ඇහෙන් රූපයක් පෙන්වනකොට මමත්වයක් නැතුව තණ්හාවක් නැතුව පෙනීමක් තියද ඒක තමයි අර දිත්තේ දිත්තවන්තම් භවිස්සති කියලා පෙන්නන්නේ. එතකොට හැබැයි ඒ දකින්න රූපය තුල වේදනාවක් තියෙනවා. වේදනාවෙන් තණ්හාවක් හදන්නේ තණ්හාවක් හදන්නේ නැති හින්දා වේදනාව විඳවන්නේ නැහැ. ඒ වේදනාව අනාගතයට බලපෑමක් කරන්න බෑ. විඳීමේ මොහොතේදී පමණයි. දැන් ඔයගොල්ලන්ට එහෙම නෑ. ඊයේ සතුරේ දැක්කේකට හදක් විඳුණු. නමුත් ඊයේ සතුරේ දැක්කේකේ වේදනාව අද විඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඊයේ දැකපු මොහොතේ තණ්හාව සක්‍රිය වෙච්ච හින්දා. දැන් මේ සීල සමාධි ප්‍රඥා වලින් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවා හරියට කරොත් පුහුණු කරනකොට මේ තණ්හාවේ බලය අහක් කරනවා මිසක් වේදනාවේ බලය අහක් කරනවා නෙවෙයි. එහෙනම් වේදනාව කියන එක මත ඔයගොල්ලෝ සංසාර විමුක්තියක් හොයනවා නම් සදාකල් අනාථ වෙනවා. වේදනාව දුකට හේතුව කියලා මොන මූල ධර්මයක් හරි භාවිතා කරලා ඒකට ගලපලා ඒකට සංසන්දනය කරලා සීල සමාධි ප්‍රඥා කියන බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන් මාර්ගය ඒ ඕනෙන් බලන්න ඒ සංසන්දනයෙන් බලන්න යන හැම ශ්‍රාවකයාම මම් මුලාවටපත් වෙනවා. ඉතින් ඒකේ කොටස්කාරයෝ තමන් කොච්චර කොටස්කාරයෙක් වෙලාද කියලා තෝර ගැනීම තමන්ට බාර දෙයක්. මොකද මේක කරන්නේ මෙහෙම ව්‍යාජ දේවල් කරන්නේ තම තමන්. ඉතින් මේ හේතුඵල ධර්ම ඉගෙන ගැනීමෙන් ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙනම් දැන් මේ තණ්හාව ගැන අනුමාන ස්වરૂපයක් දුන්නා. තණ්හාවෙන් කරන කෘත්‍යය මොකද්ද? ඒ ඇහැට රූපයක් පේනකොට ඒ පේන පුජ්‍යල භාවයක් නිර්මාණය කිරීම. ඒ පුජ්‍යල භාවය නිර්මාණය කරන්න උදව් වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා මේ පුජ්‍යල භාවයේ හින්දා ඒ පෙනීම සම්බන්ධව ගොඩනගාගත්තේ වේදනා ස්වરૂපයයි. මොකද මේ දකින්න රූපය සතුරෙද්ද පුජ්‍යලෙද්ද දකින්නකොට මිතුරෙද්ද කියන එක තීන්දුව කරන්නේ ඒ දකින්න පුජ්‍යලයාගේ අතීත චර්යාව මතයි. ඉතින් ඒක නිසා මේක දකින්න රූපයට අදාළ දෙයක් නෙවෙයි දකින්න පුජ්‍යලයා කියන කෙනාට අයිති දෙයක්. එන තණ්හාව අයිති පේන රූපයට නෙවෙයි අයිති දකින්න පුජ්‍යලයට. මොකද තණ්හාවෙන් තමයි දකින්න පුජ්‍යලයා බිහි කරන්නේ. පුජ්‍යල භාවය යහක් කරන්න දෙයක් තමයි මේ කරන්නේ. හිතලා පුජ්‍යල භාවය යහක් කරන්න ගියොත් නැවත තණ්හාව පැටව ගන්නවා. ඒකින්ද කිසි කෙනෙකුට හිතලා තණ්හාව වහක් කරන්න බෑ. තණ්හාව වහක් කරන සැලසුම් හදන්න බෑ. මොකද සැලසුම් හදන්න පුජ්‍යල භාවයේ හැදුවේ තණ්හාව. එහෙනම් තණ්හාවට පුළුවන් තණ්හාව නැති කරගන්න. පුජ්‍යල භාවයට පුළුවන් පුජ්‍යල භාවය නැති කරගන්න. ඒක නිසාවෙන් ඒ වගේ මෝඩ වැඩ කිරීම ශ්‍රාවකයාට බුදුහාමුදුරේ එපා කියන්නේ. ඒව නොකර බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂා අනුගමනය කරන්න කියනවා. බුද්ධ ඥානයෙන් දීපු ශික්ෂා සීල ශික්ෂා සමාධි ප්‍රඥා කියන ශික්ෂා මේ ප්‍රඥා ශික්ෂාවෙන් තමයි මමත් යහක් කරන්නේ. සම්පූර්ණ ඒ ප්‍රඥා ශික්ෂාවට නිකන් යන්න බෑ සීල ශික්ෂාවක් නැතුව.
සීල ශික්ෂාවට නිකන් යන්නේ සීල ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවට එන්න බෑ සමාධි ගුණයක් නැතුව. මොකද මේ සමාධි ගුණයක් තියෙන තැන තියෙන ලක්ෂණය තමයි කාම තණ්හාව සක්‍රීය භාවයේ තියෙන්න බෑ. ප්‍රඥා ශික්ෂාව තුළ තියෙන්න පුළුවන් ප්‍රඥා ශික්ෂාවේ ගුණ ලැබෙන්නේ භව තණ්හා විභව තණ්හා දෙක යටතේ. කාම තණ්හාව යටපත් වෙන්න නම් නීවරණ යටපත් වෙන්න ඕනේ. නීවරණ යටපත් වෙන්නේ නැහැ සිල් රැක්කට. පංච නීවරණ තියෙන තැනයි කාම තණ්හාවේ බලය තියෙන්නේ. නීවරණ යටපත් කරන ශික්ෂාව සමාධි ශික්ෂාවයි. දැන් සමාධි ශික්ෂාව තුළ වඩන ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ ඒ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ මේ තණ්හාව දුර්වල කරන එකයි. වේදනාව හක් කිරීම නෙවෙයි. එහෙනම් වෛද්‍ය විද්‍යාවේ දුකට හේතුව වේදනාව කියලා අරගත්ත මතය ඒක තවදුරටත් දරාගෙන ප්‍රඥා ශික්ෂාව වඩන ශ්‍රාවකයාට ඒකම පැටලෙවිල්ල බවට හැරෙනවා. ඉතින් මේ කාරණා ටික මම හිතන්නේ කාල වේලාව අනුව ප්‍රමාණවත් වෙනවා. ඉතින් තමන් ඉගෙන ගන්න ඕනේ මෙතන මේ තමන්ට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ තණ්හාව කියන්නේ. නමුත් තණ්හාව ඇති කරන්නේ වේදනාව මගින්. ඒකට තණ්හාව රූප තණ්හාව ඇති කරන්නේ ඇහෙන් පෙනිච්ච රූපයේ වේදනාව මතින්. පෙනිච්ච රූපයේ වේදනාව තීන්දුව කරන්නේ පෙනිච්ච පුජ්‍යලයාගේ උපන්දා ඉඳලා අග දක්වා චර්යාව මතින්. ඒක පුජ්‍යලයා නෙවෙයි. මොකද එක්කෙනෙකුට සුඛ වේදනාව වෙන්න පුළුවන් වෙන එක තව එක්කෙනෙකුට දුක් වේදනාව වෙන්න. ඒක තීන්දුව වෙන්නේ තමන්ගේ චර්යාව මත. මෙතෙක් කල ජීවත් වෙච්ච කලාව මත. ඒකයි චර්යාව කියන්නේ. ඉතින් මේ ධර්ම කාරණා ටික හිතේ තියාගෙන ඉදිරියට ඒ අනික් අනුශාසනාවලට සම්බන්ධ වීමෙනුත් ඒ වගේ මේ ධර්ම කාරණා ඉගෙන ගැනීමෙනුත් මුලින් ඉගෙන ගත්තේ ධර්ම කාරණා මේවට සම්බන්ධ කිරීමෙනුත් මේ හේතුඵල ධර්ම පිළිබඳ අනුමාන ඥානයක් ලබා ගන්න පුළුවන්. හේතුඵල ධර්ම ගැන ඉගෙනගෙන නිවන් දකින්න බෑ. හේතුඵල ධර්ම කියන ಗುಣ ටික පැවතෙන තැනක නිවන තියෙනවා. පවතින තැනකට යන්න නම් සීල සමාධි ප්‍රඥා ශික්ෂා වැඩි යුතුයි. ඒකින්ද අර වේදනාව දුකට හේතුව කියනවා වගේ පිළක්කය ධර්මයේ විකෘති විදියට තේරුම් ගන්නත් යනවා. හේතුඵල ධර්ම ඉගෙනගෙන නිවන් දකින්න යනවා. එහෙම එකක් බුදුහාමුදුරු දේශනා කළා නෑ. නිවන තුළ තියෙන ධර්ම හේතුඵල ධර්මයි. එහෙනම් නිවන් දකින්න ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. නිවන් දකින්න ක්‍රමයේ හේතුඵල ධර්ම ඉගෙන ගැනීම නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැහැ මේ හේතුඵල ධර්ම ඉගෙන ගත්තා කියලා. ඒක වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥාවයි. නමුත් ඉගෙන ගන්න ඕනේ හේතුඵල ධර්ම අර වගේ මුලාවල් අහක් කරගන්න ඔයගොල්ලෝ විශ්වාස කරන සංසාර දුකට හේතුව වේදනාව කියන බොරුව නැත්නම් දරාගෙන සීල සමාධි ප්‍රඥාව වැඩුවත් වැඩක් නෑ. ඒතර ධර්මයේ ඉගෙන ගන්න ඉන්නේ වගේ දැනට හදලා තියෙන බොරු ටිකක් අහක් කරමින් බුදුහාමුදුරුවෝ කියන සැබෑ වණවිඩයේ සැබෑ ධර්මයේ තමා තුළට ස්ථාපිත කර ගැනීම සඳහායි. ඒකත් කරමින් සීල සමාධි ප්‍රඥා වැඩිම තුළ ශ්‍රාවකයා ඉදිරි ගමන ඉක්මනින් යනවා. ඉතින් මේ හැකියාව මේ සෑම දිනකටම ඉක්මනින් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. ඒ වගේම බුද්ධ රක්කිතාඳුර මතක් කරා මේ වැඩසටහනේ වෙලාවක් දෙනවා කියලා මේ මොනහරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඉතින් ප්‍රශ්න කියලා මේ කියපු කරුණු වල ප්‍රශ්න අහන්න නැත්නම් ඔය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න විසඳන්න මෙතෙන්දි වෙලාවක් නැහැ. දැන් මම පැහැදිලි කරපු ධර්ම කාරණාවල මොනවා හරි තියෙනවා නම් අහන්න. ඒ ටිකත් සාකච්ඡා කරලා අපි මේ අදට નિયમિત වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කමල් මහත්තයා මම දන්නේ නැහැ කොහොමද ගෙරෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ මයික් ඔන් කරගෙන මම හිතන්නේ ප්‍රශ්න අහන්නේ ඇත්තේ. ස්වාමීන් වහන්සේ මම මේ දේශනා බොහොම හොඳයි ගොඩක් දුරට තේරුණා. මේ අර නමුත් අර
අර අපි දකින පුජ්‍යලයා අවසාන වශයෙන් කියා දුන්නේ දකින පුජ්‍යලයා යාළුවෙක් නම් එයා ප්‍රිය කරනවා එහෙම නැත්නම් හතුරෙක් නම් අන්නේ කතාව කිව්වනේ. එතකොට ඔබ වහන්සේ කියනවා අරමුණේ මමත්වය ගන්න විදිය කියලා. එතකොට ඒ කියන්නේ උපාදානය කරගන්න විදිහක් වගේද අර්ථයට අදහස් කළේ? තණ්හාව කියන එක. තණ්හාව කියන්නේ අරමුණේ මමත්වය. එතකොට දකින්න පුජ්‍යලයේ දැක්කනම් කවුරු හරි ඒක තණ්හාව කියන එක හැදෙන්න ඕනේ. නැත්නම් දැක්කේ නැති වෙන්නත් එපා අපි. දැක්කා කියලා ඉතුරුවක් තියෙන්නේ අපිට එතන මොනවා හරි තණ්හාවේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. එතකොට ඒ දකින්න පුජ්‍යලයා තුල දකින්නකොට Tamanට ඇති වෙන්නේ සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද කියන්නේ වර්තමාන තණ්හාවේ බලපෑමක් නෙවෙයි. ඒක තියෙන්නේ අතීත තණ්හාවෙන් ගෙවපු ජීවිතයේ තුලයි ඒක සුඛද දුක්ඛද කියන එකට තීන්දුව ලැබුණේ. ඒ හතුරෙද්ද මිතුරෙද්ද කරගත්තේ Taman ඉතින්. නේද? පෙර සංසාරේ ඉඳලාගෙන අපි එකක් නෙවෙයිනේ. Tamanගේ ඇසුරු කිරීමනේ. ඒක අතීතයට අයිති. ඒ කියන්නේ අතීතය කියන්නේ මේ පෙර උපත්ින් ඉස්සෙල්ලා අතීතයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ Tamanගේ වයස. හඳුනන්නේ මේ තව එකක් අර මේ ඒක ටිකක් දිගට යන්න අවශ්‍ය නැහැ. නමුත් අර දුකට හේතුව දැන් වෛද්‍යවරයෙක් කියන ක්‍රමේ දැන් අපේ මේ ධර්මයේ කියන එකයි වෙනස ගැන ඔබ වහන්සේ මතක් කළා කලින්. නමුත් එතෙන්දී දුක කියන එක අර්ථ දක්වන විදිහ නේද? වෛද්‍යවරයා කියා දෙන්නේ දුක කියන්නේ වෙන කතාවක් නේද? අපේ කායික හරි මානසික හරි වේදනාවට උත්තරයක් නෙතන. නෑ ඒක තමයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුකේ කොටස් ගණනාවක්. ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, ඒ වගේ පරිදේව දුක, දුක්ඛ දුක. ඔය වෛද්‍ය විද්‍යාවට ආයිති කරලා දින්නේ ඔය බුදුහාමුදුරුවෝ කියන දුක සංසාර දුකේ ලැයිස්තුවෙන් දුක්ඛ දුක කියන එක. කායික දුක. කායික දුකක් නැත්නම් වෛද්‍ය විද්‍යාවක් අවශ්‍ය නැහැ. එපමණයි තියෙන්නේ. ඒක නිසායි. නේ නිකන් හිතලා බලන්නකො ඕනද කියලා. දැන් මාත්‍යට කායික පීඩාවක් නැත්නම් දැන් පිළිකාවක් හැදුනත් කායික පීඩාවක් නැත්නම් මාත්‍යට මොකද ඔය තියෙන්නේ. ඒක නිකන් මල් මාලාවක් වගේ වෙයි. තේරුණානේ? දැන් ඔය බෙල්ලේ පිළිකාවක් එම හැදිලා තුවාලයක් හැදිලා ඒක රිදෙන්නේ නැත්නම් දුක කියන්නේ ඒකනේ දුක කියන්නේ කායික දුකනේ. පිළිකාවක් හැදිලා ඒක පණුව ගහලා ඉන්නවා නම් ඒ පණුව ටිකක් පාට ගහලා මිනිස්සු ලස්සන ඩෙකරේෂන් එකක් කියලා යනවා. මොකද වෛද්‍ය විද්‍යාව. ඒක රුවසෝ කරගන්නේ මොකද? නෑ තේරුම් ගන්න හඳුනන්නේ නැහැ මගේ ප්‍රශ්නේ මම එච්චර වෙලාව ගියේ හින්දා. අවසරයි ස්වාමින් වහන්සේ. තණ්හාව කියන්නේ ඒ කියන්නේ අපේ සංසාරයේ පරණ සංසාරේ අපි ගත කරපු විදිහත් එක්ක ඉබෙන් වගේ හටගන්න තණ්හාවක් කියන්නත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඒකට අපි මේ ජීවිතයේ නෑ තණ්හාව කියන්නේ ගත කරපු එකක් අනුව දැන් කිව්වේ වේදනාව නේද? එහෙමයි. තණ්හාව කියන්නේ දැන් ගත කරපු ටිකක් ඉවරයිනේ අතීතයන්නේ. එතකොට තණ්හාව වර්තමානයේ හටගන්නේ වේදනාව මතින්නේ. එන ඇහැට රූපයක් පේනකොට වේදනා දෙකක් වෙන උනේ දැන් දෙකක් තේරෙන දෙකක් තියෙනවනේ මනුස්සයාට එකක් තේරෙන්නේ නැහැ උපේක්ඛා. ඒ කියන්නේ අපිට වටින්නේ නැහැ ඔය උපේක්ඛා වේදනාව වෙන්නේ දෙයක. දුක් වේදනාව වටිනවා නැත්නම් සුඛ වේදනාව වටිනවා. එතකොට දැන් පේන දේ අනුව සැපද දුකද කියලා තීන්දුව කරේ අතීතයේ නෙවෙයිද? එහෙමයි.
අතීතය කියලා පැහැදිලිනේ. එහෙමයි. ඉතින් ඒ අතීතයේ තීන්දුව කරන්න උදව් වුණේ ඒ අතීත දැන් වර්තමානයේ නෙමෙයි. ඒ අතීතයේ මුල්ම වේදනාව දුක මේක දුකයි මම විඳින්නේ දුකක් කියලා විඳින පුජ්‍යල භාවයට ඒ මොහොතේ ඒ අතීතයේ තණ්හාව දායක වෙලා තියෙනවනේ. එහෙමයි. එහෙනම් තණ්හාව අතීතයේ දායක වෙලා තමයි වර්තමානයේ වේදනාව නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒකයි මේ හේතුඵල ධර්මයේ මේ චක්‍රයක් කියන්නේ. දැන් ඔයගොල්ලන්ට නිකන් වේදනාව වහක් කරලා තණ්හාව වහක් කරන්න බෑ. කිසි සත්වයකට බෑ. එහෙම හිතලවත් බෑ. තණ්හාව කියන්නේ වේදනාව ඒ මොහොතේ ඒ අරමුණේ ඇති වෙන අරමුණේ මමත්වය. ඉතින් අරමුණේ මමත්වය හක් කරන්න මොනව කරන්නද පුළුවන්? අරමුණු එන්නේ නැති දැනකට ගිහිල්ලා නැවැත්තිය. ඒක එතකොට නිින්ද යනවා. සිහි නැති වෙනවා. ආය ඇහැරෙන හැටි එනවා. දැන් ඉතින් ඒකට ක්‍රමයක් බුදුහාමුදුරු දීලා දිනවා. යා පිට ඕන ක්‍රම භාවිතා නොකර ඒ ගැන විශ්වාස කරලා ඒ ක්‍රමයේ අනුගමනය කරන තරම් නිහතමානී වුණාම ශ්‍රාවකයාට පන්නේ විසඳෙනවා. ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන. දැන් මේකෙන් වෙන විදිහ හොය ඉගෙන ගන්න යන්නේ ඒක ශ්‍රාවකයාගේ යුතුකම නෙමෙයි. මොකද වෙන විදිහ තේරෙන්නේ නැති හින්දානේ බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගත්තේ නැහැ. අපිටත් අවබෝධ වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාව වගේ. මිනිසුන්ට නිකන් අවබෝධ වෙන්නේ. ඉතින් අවබෝධ වෙලා තියෙන්නේ දැන් බොරුවක්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියපු දේ කරපුවම තණ්හාව අඩු වෙනවා කියලා මොනවා හරි දෙයක් තියද ඒ දේ ශ්‍රාවකයා නිහතමානීව පුහුණු කිරීම තුළ තණ්හාව අඩු වෙන්න ඕනේ. වෙන විකල්ප නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ සද්ධාව මත පිහිටලා ඒ කියපු ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසය. අපිට ශ්‍රද්ධාව වුණාට ශ්‍රද්ධාවෙන් ටිකක් දුර වැඩක් කරනකොට වෛද්‍ය විද්‍යාවට ශ්‍රද්ධාව ඇති වෙන දන්නේ අලුත් මිනිස්සු හොයාගත්ත දේවල් වලට ශ්‍රද්ධාව ඇති වෙනවා. විශ්වාසය ඇති වෙනවා. ඒකට ශ්‍රද්ධාව කියන්නේ නැහැ. ඉතින් ආගම කුසල පාක්ෂික දෙයක් ආවොත් තමයි ශ්‍රද්ධාව වෙන්නේ විශ්වාසය මත. අකුසල පාක්ෂික විශ්වාස ශ්‍රද්ධාවට අයිති නෑ. ඒක මෝහයට අයිති කියලා ධර්මයේ කියන්නේ. මෝඩකම. ඉතින් මේ දෙකම අපි කරනවා මේවා නැතුව අපිට ජීවත් වෙනවා මං ජීවත් වෙනවා කියලා හිතන්න එපා. මේවා තුල ජීවත් වෙන ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ කියනවානේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වඩන්න ඕන කෙනෙකුට මිනිස්සෙක් කියලා ඉපදුනා නම් මේ තණ්හාව ටික ටික බලය අඩු කරන ක්‍රමයක් තියෙනවා මේක තුල කියලා. එන්නේ ඒක පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි එහෙමනම් අපි දැන් මේ નિયમિત කාල වේලාවක් ගිය නිසා මේ වැඩසටහන මේ විදිහට අවසන් කරමු. තවත් දැන් මේ මම හිතන්නේ බිස්බෙන් පන්සලේ ඊගාව සෙනසුරාදා ඉරිදා භාවනා වැඩසටහන් දෙකක් තියෙනවා. ඉතින් ඒවත් මොනවා හරි මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා ඒවට සහභාගී වෙන අයටත් අහගන්න පුළුවන් වෙයි. ඉතින් අපි අද දවසෙත් මේ වැඩසටහන අවසන් කරන්න පළමුව මේ සිදු කරගත් අවසීලම කුසල් මේවා සංවිධානය කරපු ඒ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ පන්සලේ වැඩ සිටින හාමුදුරන් වහන්සේලා ඒ වගේම ඒ සංවිධානය කරන නායක කොමිටිය මේ පන්සලේ ඒ දායක මණ්ඩලය ඒ වගේම තාක්ෂණික විවිධ දේවල් වලින් සහයෝගය දක්වන හැම දෙනාටම ඒ බලාපොරොත්තු වන ධර්ම ඥානය ලබා ගැනීමට ඒ වගේම සීල සමාධි ප්‍රඥා ආදී ශික්ෂා දියුණු කර ගැනීමට මේ කුසලයේ හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
හැමදෙනා එක්කම රැස් කරගත්තා වූ සියලුම කුසල් ඉෂ්ඨකාමී දෙවියන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව ආකාසට්ටාජ බුම්මට්ටා කියන ගාතාව කියලා කවුරුත් එක්ක දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ඒ වගේම මේ පරලෝකියා වූ සියලුම ඥාතීන් සිහිපත් කරන්න මව් දෙමව්පිය ගුරුවරු ඒ වගේම මේ දායක කාරක ස්වභාවයේ ඉන්න මේ පරලෝකිය ඇත්තන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සාර්ථක කරගනීවා. අවසානයේ බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය මත්පත් කරගනීවා කියන හැඟීමෙන් යුක්තව ඉදම් මේ නාතීනං හෝතු කියන ගාථාව කියලා ඥාතීන්ට පින්නෙන්නු. ඉදම් මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අම්මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ සෑම දිනාටම සීල සමාධි ප්‍රඥා කියන තමන් වඩනේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට පාරමිතා කුසලයක් වේවා. කරගෙන යන භාවනා ආදී ගුණ ධර්ම දියුණු කර ගැනීමටත් මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනක්ඛතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ උද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි පින්වත්නි, අද දවසේ විශේෂයෙන්ම අපි කෙරෙහි අනුකම්පාවෙන් අඟහරුවාදා දවසේ විහාරස්ථානයේ මගින් සිද්ධ කරන ඒ සදහම් අනුශාසනාව සමගාමීව පටිච්චසමුප්පාද දේශනාවේ අද දේශනාව සිද්ධ කරන්නට යෙදුණු අතිගෞරවාර්හ කම්මට්ටානාචාර්ය එල්ලාවල විජිතානන්ද මහා ස්වාමිපාදයාණන් වහන්සේට පාද නමස්කාර පූර්වකව විශේෂයෙන්ම ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. උන්වහන්සේට කායිකව මානසිකව සුවපත් භාවයෙන් යුක්තව මේ ධම්මග වඩා ගන්න තුන්රුවනේ ආශිර්වාදයේ වේවා. උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුලේ වඩන ධම්මග උන්වහන්සේට පහසුව ආකාරයට වඩා ගන්න මේ සියලු පුණ්‍ය ශක්තියින්ගේ උපනිශ්‍රතාවය උන්වහන්සේට වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධයෙන් සැනසෙන්න අපේ හාමුදුරන් වහන්සේටත් මේ පුණ්‍ය ශක්තියින් උපනිශ්‍රය වේවා කියන මෙත් සිතින් අද වැඩසටහන අවසන් කරනවා. ඉතින් බ්‍රහස්පතින්දා සුපුරුදු විදිහට ඒ උදෑසන භාවනා වැඩසටහන සිද්ධ කරනු ලබනවා. ඉතින් එදාටත් යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් අපේ හාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ අපේ හාමුදුරන් වහන්සේ මෙහෙවන භාවනා වැඩසටහන සිද්ධ කරනවා. ඒ සඳහාත් සම්බන්ධ වෙන හැටියට බොහොමත්ම මෙත් සිතින් සියලු දෙනාට සිහිපත් කරනවා. සියලු දෙනාට සම්බුදු සරණයි.